ශ්‍රී ලංකා කණ්ඩෑමේ හිටපු නායක තුන්විරියව ක්‍රීඩක දසුණු ශානකව නැවතත් ජාතික කණ්ඩෑමට එක්කර ගැනීමට නියමිත බව ක්‍රීඩා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරලා තිබෙනවා. ඉතින් පසුගිය වසරේ ඉන්දියාව සමග පැවති 20 තරඟාවලිය අසාර්ථක වීම හේතුවෙන් ඔහුව ජාතික කණ්ඩායමෙන් ඉවත් කරා. එතැන් පටන් ඔහුට ජාතික කණ්ඩායමේ ස්ථානයක් හිමි වුණේ නැහැ. කෙසේදත් ඔහු පළමු පෙළ තරඟ සහ විදේශ රටවල ලීග් තරඟාවල ඉතා හොඳින් දස්කම් දැක්වීම හේතුවෙන් ඔහුව නැවතත් ජාතික කණ්ඩායමට එක් කරගත යුතු බවයි හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහ ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ මතය බවට පත්වලා තිබෙන්නේ. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට මීළඟ තරඟාවලිය ප්‍රධානම ජාත්‍යන්තර තරඟාවලිය විදියට තිබෙන්නේ ජූනි මාසයේ ආරම්භ වීමට නියමිත බංග්ලාදේශය සමග තරඟාවලිය. ඉතින් එම තරඟාවලියට 20 එක් දින සහ ටෙස්ට් තරඟාවලියක් ඇතුළත තිබෙනවා. ඉතින් මෙම තරඟාවලිය සඳහා දසුණු සානකව නැවත කණ්ඩායමට කැඳවීමට නියමිත බවයි ක්‍රිකට් විචාරකයන්ගේ මතය බවට පත්වෙලා තිබෙන්නේ. ඉතින් බොහෝ දුරට කැඳවීමක් කරා. මොකද ඔහු මේ දිනවල පැවැත්වෙන පළමු පෙළ තරඟාවලිය වලත් ඉතා හොඳින් දස්කම් දක්වනවා. ඉතින් දසුණු සානකව නැවත කණ්ඩායමට කැඳවීම පිළිබඳ ලාංකීය ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට ඔයගොල්ලන්ට හිතෙන්නේ මොකද්ද? ඉතින් ඔයගොල්ලන්ගේ වටිනා අදහස් පහලින් කමෙන්ට් එකකින් දක්වාගෙන යන්න.